ප්‍රතිශත. හරි ප්‍රතිශත මේක 10 11 වසරේ ළමයිට හරි 10 11 ප්‍රතිශත හරි. එතකොට මේ අපි යන්නේ තුන්වෙනි ප්‍රශ්නේ. හරි ඒ කියන්නේ පළවෙනි පත්‍රයේ B කොටසේ නම් ඉවල්ලි තුන්වෙනි ප්‍රශ්නේ. අපි දැන් පළවෙනි ප්‍රශ්නේ භාග ඉවර කරා. දෙවෙනි ප්‍රශ්නේ වර්ගඵලය හා පරිමිති ඉවරයි. දැන් තුන්වෙනි ප්‍රශ්නෙට අවශ්‍ය වෙන්නේ ප්‍රතිශතයි කොටස් වල දාපුලානේ. ඒතර ප්‍රතිශත තමයි මේ වීඩියෝ එක කතා කරන්නේ. මේ වීඩියෝ එකේ ප්‍රතිශත වලට අපි වීඩියෝ 3ක් විතර දානවා. ඊට පස්සේ කොටස් වල දාපුවලට තව එක වීඩියෝයක් කරනවා. ඊට පස්සේ තීර ටික ඉවර වුණාම ප්‍රශ්න ටික සාකච්ඡා කරන පාස් පේපර්. හරි. එසේ දැන් මේකේ මුලින්ම කතා කරනවා වරිපණම් බදු. මේ ගාන සම්බන්ධ වෙන අනිවාර්ය තියරියක් තමයි වරිපණම් බදු. වරිපණම් බදු කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕන. වරිපණම් බදු කියලා කියන්නේ නගර සභාවක් තියෙනවා කියලා හිතමුකෝ. ඒ නගර සභාව අවට කඩයක් ගමුකෝ. ඒ නගර සභාව අවට තියෙන කඩයක් ගමුකෝ. මේ තියෙන නගර සභාව අවට තියෙන කඩයක්. හරි. මෙන්න මේ කඩේට නගර සභාව විසින් කිසියම් මුදලක් තක්සේරු කරලා තියෙනවා. වාර්ෂිකව රුපියල් අපි හිතමු 60000ක් කියලා. හරි. වාර්ෂිකව රුපියල් 60000ක් නගර සභාව විසින් තක්සේරු කරලා තියෙනවා. මෙදින් නගර සභාව විසින් තක්සේරු කරලා තියෙන මුදල වාර්ෂිකව ගාණක් හදද්දී වාර්ෂිකව තක්සේරු මුදල අපිට දෙනවා. හරි. මෙන්න මේ කඩේ විසින් නගර සභාවට අපි හිතමු අවුරුද්දකට රුපියල් 1200ක් ගෙවන්න ඕන කියලා. මෙදින නගර සභාවට ගෙවන ගාණ. හරි. නගර සභාවට ගෙවන ගාණ. ගෙවන මුදල අවුරුද්දටම. හරි. මෙදින අවුරුද්දටම ගෙවන මුදල. අවුරුද්දටම අකුරු පොඩ්ඩක් පැහැදිලි ළමයි උනාට ඒක අවුලක් ගන්න එපා. හරි. මේ තියෙන්නේ 1200 කියන්නේ අවුරුද්දටම ගෙවන ගාණ මේ නගර සභාවට මේ කඩේ. හරි. මේ තියෙන්නේ නගර සභාව විසින් කඩේට තක්සේරු කරලා තියෙන මුදල. ඒක ගාණකදී දෙනවා. මේ තියෙන්නේ නගර සභාවට අවුරුද්දට නැත්තම් වාර්ෂිකව මෙන්න මේ කඩේ විසින් ගෙවන මුදල. එන්නේ අවුරුද්දට කඩේ විසින් නගර සභාවට ගෙවන මුදල මෙන්න මේ 1200 තමයි අපි කියන්නේ වරිපණම් බදු කියලා. හරි. මේ වරිපණම් බදු කියලා කියන්නේ මෙන්න මේ ගෙවන ගානට කඩේ විසින් නගර සභාවට ගෙවන මුදල තමයි වරිපණම් බදු කියලා කියන්නේ. එච්චරයි වරිපණම් බදු කියලා දැනගන්න ඕන. හරි. වරිපණම් බදු ප්‍රතිශතය කිව්වම මේ වරිපණම් බදු ප්‍රතිශතය කියන්නේ මොකද්ද? වරිපණම් බදු ප්‍රතිශතය කියන්නේ මෙන්න මේ හරේ තියෙන්නේ. හරේ ලියනවා මෙන්න මේ තක්සේරු කරලා තියෙන මුදල. ඒ කියන්නේ තක්සේරු මුදල. හරි. තක්සේරු මුදල. හරි. මේ අපි හොයන්නේ වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතයක්. හරි. වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය හොයද්දි මෙන්න මේ යටින් ලියන්න ඕන වාර්ෂිකව තක්සේරු මුදල. හරි. ඉස්සරහට ලියන්න ඕන මම ලියන්නේ මේ වීඩියෝ එකකින් කෙසෙන නිසා වාර්ෂික තක්සේරු මුදල. හරි. උඩින් ලියන්න ඕන මෙන්න මේ වරිපණම් බදු. හරි. වරිපණම් බදු මුදල. හරි. වරිපණම් බදු මුදල. ඊට පස්සේ මේක 100%ෙන් වැඩි කරන්න ඕන. හරි. වරිපණම් බදු මුදල උඩින් ලියුවා වාර්ෂික තක්සේරු මුදල යටින් ලියුවා 100%ෙන් වැඩි කරා. මොකද අපි හොයන්නේ වරිපණම් බදු ප්‍රතිශතයක්. ඕනෑම ප්‍රතිශතයක් හොයද්දී මෙන්න මේ 100%ෙන් වැඩි කරන්න ඕන. හරි. ඒ විදිහට තක්සේරු මුදල වරිපණම් බදු මුදල තක්සේරු මුදල හරේ ලියුවා. වරිපණම් බදු මුදල ලාවේ ලියුවා 100%ෙන් වැඩි කරා. හරි. ඊට පස්සේ දැනගන්න ඕන ඔය ගණන් හදන එක අපි අර ගණන් හදන වීඩියෝ වලදී කතා කරනවා. හරි. ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේ කාර්තුව. කාර්තුව කියන්නේ කාර්තුවක මේ ගණන් හදද්දී හැම ගානකම තියෙනවා කාර්තුව කියලා එකක්. කාර්තුව කියන්නේ මොකද්ද? කාර්තුව ගැන කතා කරමු මෙන්න මෙච්චර කතා කරන්න හරි. කාර්තුවක් කියන්නේ කාර්තු එකක් කියන්නේ සමාන වෙනවා මාස 3ට. හරි. කාර්තු එක සමානයි මාස 3යි. කාර්තුවක් කියන්නේ මාස 3යි. හරි. ඒක මතක තියාගන්න. කාර්තුවක් කියන්නේ මාස 3යි. හරි නම් ඉමල්ලි. අවුරුද්දටම කාර්තු කීයද? අවුරුද්දට කාර්තු කීයක් තියෙනවද? අවුරුද්දට කාර්තු කීයද? කාර්තුවක් කියන්නේ මාස 3යි නම් අවුරුද්දටම මාස 12ක් තියෙනවා නම් 12 3ෙන් බෙදුවාම 4යි නේ එන්නේ. එහෙනම් අවුරුද්දටම කාර්තු 4යි. හරි. අවුරුද්දටම කාර්තු 4ක් තියෙනවා. ওই විදිහට ගණන් වලදී දෙනවා කාර්තුවකට නගර සභාව විසින් ගෙවන මුදල රුපියල් 500යිලු. අවුරුද්දටම ගෙවන මුදල. කාර්තුව එකකට ගෙවන්නේ 500යි නම් අවුරුද්දටම ගෙවන මුදල හොයන්නේ අවුරුද්දටම තියෙන කාර්තු 4ක් 500 4ෙන් ගුණ කරාම පස්සේ අවුරුද්දට ගෙවන ගාන එනවා. අපි ඔයගෙන් ගණන් හදන එක අපි ඉස්සරහට කතා කරනවා. හරි. ඒතර මේ වීඩියෝ එකෙන් කතා කරේ මේ වරිපණම් බදු කියන්නේ මොකක්ද කියන එක. හරි. ඒකට දන්නේ නැති ළමයි එකටක් ගාලා මේ වරිපණම් බදු දන්නේ නැත්නම් මේ වීඩියෝ එක බලලා ඒතර මේ ෂෙයා කරලා ඔයගොල්ලෝ මේ වරිපණම් බදු සම්බන්ධ මේ තියරි කැලේ ටික දැනගන්න ඕනේ. අපි ගණන් හදද්දී තව තියරි කැලේ අහුවුණොත් ඒවත් එක්ක කතා කරමු. හරි. එහෙනම් තව ලස්සන වීඩියෝ එකක් මම ඉස්සරහට